හෙලෝ ඉතින් ගොඩක් කාලෙකින් තමයි vlog එකක් දාන්නේ. මේක ගොඩක් ලාම් vlog එකක්. මේ ඉන්නේ අපේ අක්කා. ඉතින් අද අපි දෙන්න යන්නේ පන්සල්. ඇත්තටම මම මේ දවස්වල සෑහෙන ලොකු ප්‍රශ්න ගොඩක ඉන්නේ. ඉතින් මට හිතුණා පොඩ්ඩක් හිත නිදහස් කරගන්නත් ඕනි කියලා. ඒ හින්දා තමයි පන්සල් යන්නේ. ඉතින් අක්කවත් එක්කගෙන මම පන්සල් ගියා. මේ තියෙන්නේ බෝල්ගොඩ පන්සල. ඉතින් මේ පන්සලේ ගොඩාක් ලොකු මතක ගොඩක් තියෙනවා. ඉතින් ඒ මතක අමතක කරන්න කියලා හිතාගෙන තමයි ආයේ පන්සල් ගියේ. මම ගමයි පන්සලයි වැවයි දාගබෑ කියන concept එක දැකපු පන්සලක් මේක. මේකට පිටිපස්සෙන් බෝල්ගොඩ වැව තියෙනවා. ඉතින් ඇත්තටම ලස්සන පන්සලක්. පිළියන්දලට මං හිතන්නේ අයිති වෙන්නේ. ඉතින් මට මේ vlog එකේ මොනා කියන්නද කියලා හිතෙන්නේ. ඇත්තටම මට vlog එකකට voice කරන්න තරම් mind යන්නේ. වීඩියෝස් ටික ඩිලීට් කරන්නත් බැරි හින්දා තමයි vlog එක දාන්න කියලා හිතාන් හිටියේ. දැන් මම මේ vlog එකට වීඩියෝස් ටික අරන් ගොඩක් දවස්. ඉතින් මේ බුදු පිළිමේ ළඟ ප්‍රාර්ථනා කරපු දේවල් දැන් ඉතින් මම විතරක් ඇදගෙන යනවා. මේ vlog එකට වීඩියෝස් ගත්ත දවසේ තමයි යාගේ බර්ත්ඩේ එක තිබ්බේ. ඉතින් සමහර විට යා මේ වීඩියෝ එක බලයි. ඉතින් ඔයා කරන කියන හැමදේම හරියන්න ඕනි. මට ඒක ගැන කතා කරන්න ඕනේ නෑ මේ වීඩියෝ එකෙන් මම මොකටද ඒව කියන්නේ කියලා හිතෙනවා. ඉතින් සමහර ප්‍රශ්න වලට තියෙන හොඳම විසඳුම තමයි කාලය කියන එක. සමහර ප්‍රශ්න වලට කාලෙන් උත්තර හම්බ වෙයි කියලා මම අදටත් හිතාගෙන ඉන්නවා. මිනිස්සු හිත රිදවීම එක්ක ජීවිතේ ඉස්සරහට යන්න ඕනි. පොතක පිටුවක් ඉරන් වුණා කියලා ඉතින් අපි පොතම විසික් කරන්න ඕනේ නේද? මොනා හරි වෙලා මගේ වැරදිත් නිසා, එයාගේ වැරදිත් නිසා මට නැතිවිච්ච අම්මටයි තාත්තටයි අයියලාටයි පස්සේ මේ ලෝකෙ මම වැඩියෙන් ආදරේ කරපු කෙනා. I miss you. ඉතින් මේ vlog එකේ අපේ අක්කාගේ ප්‍රශ්න ඔක්කොම විසඳලා එයාට නම් ප්‍රශ්න නැහැ. මගේ ප්‍රශ්න නිසා එයාත් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. ඉතින් මගෙත් හිතට සැනසීම ඇවිත් මේ වීඩියෝ එක බලන ඔයාලගේ හිතටත් සැනසීම එන්න ඕනි. මිනිස්සු ප්‍රශ්නත් එක්ක ඉස්සරහට යන්නත් ඕනි. ඉතින් අපේ අම්මා තාත්තා ඒ හැමෝටම දීර්ඝායුෂ ලැබෙන්නත් ඕනි. මම හැමදාම පන්සල් ගිහින් ප්‍රාර්ථනා කරන එකක් ඒක. එයාගේ අම්මට පින් ලැබෙන්න ඕනි. ඒ වගේම එයාත් හොඳට ඉන්න ඕනි. ඉස්සරහා වැඩ සාර්ථක වෙන්න ඕනි. මං තරහ ගිහින් බැන්නට කෑ ගැහුවට එහෙම තරහක් තියාගන්න ඕනේ. අපි මැරෙන මිනිස්සුනේ. ඉතින් අද අපි ගිලම්පස පූජාවක් තියුවා. ගිලම්පස කියන්නේ අපි අෂ්ටක පූජාවක් තමයි තියුවේ. මම මේ ජීවිතේ පළවෙනි වතාවට එහෙම පූජාවක් තියුවේ. මොකද මම එහෙම පන්සල් වල එහෙම වැඩිපුර ගියපු කෙනෙක් නෙවෙයි. ඉතින් අපි ජූස් වර්ග 8ක් තියලා පූජාවක් තියුවා. ඉතින් මේ පූජාව තියුවේ හිතට සැනසීම ගේන්න වගේම මගේ එක්සෑම්ස් තියෙනවා මේ දවස්වල. ඒවා හරියන්න ඔය කී ගොඩාක් බලාපොරොත්තු එක්ක තමයි ওই පූජාව තියුවේ. ඇත්තටම මම නෙවෙයි ඒක අක්කගේ මේකක්. අක්කගේ ප්‍රාර්ථනා ගොඩාක් තිබ්බා. ඉතින් එයාගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට වෙන්න ඕනි. එයාගේ මහන්සියෙන් එයා තමයි ඔය ඔක්කොම කරේ. මම නිකන් ගියා විතරයි. ඒ වගේම මේ පින් බලෙන් අක්කගේ පවුලේ අයටයි මගේ පවුලේ අයටයි අරයාගේ පවුලේ අයටයි හැමෝටම සැනසීම හම්බෙන්න ඕනි. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලත් මොකක් හරි ප්‍රශ්නකින් ඉන්නවා නම් හිතට සැනසීම නැත්තම් ඔයාලටත් ඒ සැනසීම හම්බ වෙන්න ඕනි. ඉතින් එච්චරයි මං හිතන්නේ. මං ආය ටික කාලයක් යයි vlogs දාන්න. මට රිකා වෙන්නත් කාලයක් යයි. ඉතින් ඔයාලා පරිස්සමෙන් ඉන්න. ඒ වගේම ආදරෙන් සතුටින් ඉන්න. සමහර දේවල් නැති වෙන්නේ හොඳට කියලා මිනිස්සු කියනවා. ඉතින් මාත් හිතනවා මටත් දේවල් නැති වුණේ හොඳට කියලා. ඒ වුණාට සමහර මතක අමතක කරන්න සෑහෙන අමාරුයි. ඒ පන්සලේ මගේ උපන්දිනේට කලින් ගිහින් අපි දෙන්න ගොඩාක් දේවල් ප්‍රාර්ථනා කරා. එයාගේ උපන්දිනේ වෙද්දී එයා මං ගාව නැහැ. ඉතින් ඔයත් කොහේ හිටියත් හොඳින් ඉන්න.